the truth. අපි finally ගොබ්බනි උන්නුන්ගේ පැනලා ගියා. Hello guys ඔන්න අද play කරන්න යන්නේ The Twins horror game එක. එහෙනම් අපි game එකට ගිහලා බලමු game එක මොන වගේද කියලා. අපි අද ගහන්නේ practice mode දාලා. අපි practice mode දාලා ගිහලා බලමු game එක මොන වගේ game එකක්ද කියලා. හරි අපි enter වෙමු. Your mission is bring back these 3 valuable items. Escape the house through an exit door. Diamond එකකුයි මොනාලිසා පින්තූරේ කාසියයි. හරි. මේක දාන්න. මේක ඉන්නේ බොබ් ඇන්ඩ් බක් කියලා දෙන්නෙක්. හොරු දෙන්නෙක්. හරිනේ. අපි හදන්න කොහොම හරි මේක ඉදිරි පැනලා යන්න. අපි බොබ් සහ බක්ව ගමනක් කියලා තින්නේ. හරි. නියමයි. ලැග් වෙන්නේ නැහැ. ස්මූත්. නයිස්. කෝබාරයක් තියෙනවා. හැම ගේම් එකේ වගේම. ගයිස් මෙන්න මු පහත් වෙන විදිහ පොඩ්ඩක් බලන්නකෝ. නයිස්. හරි. දැන් ගේමට එන්ටර් වෙමු නේද? හරි. දොර ගැලෙව්වා. ෂේප් එකේ පහන් උට්ට පැනහන් හරි. අන්න අතර තමයි මොනාලිසා පින්තූරේ හරි. ඉන්නේ මොනාලිසා අක්කා. හරි. ෂේප් එකේ බහගමු. ඔන්න පැන්නා. යන් පැන්න හරි අපි පල්ලෙහා තට්ටුව චෙක් කරලා උඩ තට්ටුවට යන්න හරි ඔන්න ෆස්ට් රූම් එක තියෙනවා මොකුත් නැහැ ඊට පස්සේ මෙහෙ බල මොකුත් තියෙනවා ඒත් අපිට ඒක ඕනේ හරි අපි යමු මෙහෙ අනිවාර්යෙන් ගස් channel එක subscribe කරලා යන්න මේ අපි මෙහෙ පස්සේ බලමු අපි මෙහෙත් බලමු මෙදින එළිය මේක ඩෙවලොප් වල ගේම් එකක් guys ඕකේ මොනවක්වත් නැහැ අපිට ප්‍රයෝජනවත් දේවල් විතරක් ගමු අද අපි යන්නේ බඩු හම්බෙන විදිහට එහෙම තැනක් නැහැ කියන්න බෑනේ කොහොම බඩු හම්බෙද කියලා පියන් උඩට මෙහෙ බලමු ඇමෝ තියෙනවා ඇමෝ වැඩක් නැහැනේ අපි ගහන්නේ ප්‍රැක්ටිස් මෝඩ් ප්‍රැක්ටිස් වෙන්න තමයි අපි ආවේ හරි මේකේ තියෙන මොනවක්වත් නැහැ මේකේ මොනවක්වත් නැහැ යකෝ බඩු නැහැනේ මොනවක්වත් ඇයි මෙහෙම මෙතරත් වඩා නැද්ද දැන් නැහැ ඉතින් අතන මොකක්ද තියෙන්නේ රැට් පොයිසන් එකනේ ටුට්ටක් ලැග් වෙනවා වගේ මට බයයි ගයිස් ගේම් එක ක්‍රෑෂ් එකට මම කල්ලුත් මේක දෙපාරක් රෙකෝඩ් කරා එකපාරක් ගහ ගන්න බැරි වුණා එකපාරක් ක්‍රෑෂ් වුණා මේක නම් ක්‍රෑෂ් වුණා තියා මොන වුණත් මම මේක දානවා හරි ටිප් පාස්වර්ඩ් දෙනවා උඩ එකයි පැත්තේ 82යි උඩ එකයි පැත්තේ 82යි අනිවාර්යෙන් ගාස් මේ වල මොනවක්වත් නැහැ මේ වල නැහැ ඉතින් මොනවක්වත් මම දන්නේ මීඩියා තිබ්බා හැමර් එක අපිට දැම්ම ඕනේ නැහැ හින්දා අපි ඒක ගන්න නැතුයි මේක මොකුත් නැහැ පියන් දැන් කෙලින්ම උඩ තට්ටුවට තුන්වෙනි මහලේ දෙවෙනි මහලේ මොනවද තියෙන්නේ මුකුත් නැහැ මේක ලබල මුකුත් නැහැ අදත් ගේම් එක ගහන්න වෙන්නේ නැහැ මම නම් දන්න එක මෙහෙ මේ කබඩ් එකේ මුකුත් නැහැ මෙතර මුකුත් නැහැ මුකුත් තිබ්බා වැඩක් නැහැ හරි අපි ගමු ඩයිනමයිට් එක ගමු ඩයිනමයිට් එක අරගෙන ලේසර් එකක් තියෙන මෙහෙ තියෙන මුකුත් නැහැ හරි දැන් ටිප් පාස්වර්ඩ් එක ගහගමු ගිහිල්ලා ඕකේ නියමයි හරි උඩ එකයි මෙතන එකයි මෙතන එකයි නෑ ගයිස් තරන ෆොටෝ එක අපිට හෑන්ඩ් වීල් එක හම්බුණා අපි දැන් හෑන්ඩ් වීල් එක අරන් ගිහිල්ලා ඉස්සරහින් දාගමු ඕකේ පල්ලෙහාට අපිට ගයිස් මෙතන මකුළුවෙක් මරන්නක් තියෙනවා එසේ මෙසේ මකුළුවෙන් මේ යෝධ මකුළුවෙක් අපි කතාවෙන් කතාව පල්ලෙහාට ආවා අපි දැන් මේ හෑන්ඩ් වීල් එක අරන් යමු පල්ලෙහාට යයි අපි මකුළුව මරලා පල්ලෙහාට යන්න නෑ උඩ හෑන්ඩ් වීල් එක දාලා අපි හෑන්ඩ් වීල් එක දාන්න ඕනේ මෙන්න මේ පැත්තේ මෙතනින් ගිහිල්ලා අපි යන්න ඕනේ බේස්මන්ට් එකට යන්න ඕනේ අනිවාර්යෙන් යන්න මෙන්න රෙඩ් කී එක තියෙන මෙතන කවුද ඔක මෙතන දැන් රෙඩ් කී එක
හරි ඔන්න හෑන්ඩීල් එක දාලා කාර් එක ඇව්වා. මේ මොනවක්වත් තියනවද නැහැ. අපි රෙඩ් කී එක අරන් මොකද දොරෙන් පයින්න මේක ඕනේ. හරි නයිස්. අපි දැන් යන් උඩට ගිහිල්ලා අපි රෙඩ් කී එක දාගමු දොර ගාවේ. නැත්තම් අපි දොර අරගෙන ඉමු. නැත්තම් ඔක හරින් නවතුනාම කොයි හරි දාලා යතුරු නියමයි. ඔන්න අරගත්ත අපි දොර. ඊසි. අපි දැන් යන් අර මකුළුවෙක් මරන්න ඕනේ කිව්වේ. අපි යන් දැන් ඒක කරන්න. අපි මුලින්ම පහත් වෙන්න. පහත් වෙලා මොකද කරන්නේ? මෙන්න මෙතනට බැන ගන්නවා. හරි. ඔන්න එනවා ලෑල්ල. මේ තියෙන ගයිස් විදුලි සෝපානයක් නෙමෙයි. මේක මොන ටෙක්නොලොජි එකකින් හදපු සෝපානයක්ද කියලා මම දන්නේ නැහැ. ඕකේ. දැන් එන්න ඕනේ. පළයට ඇවිල්ලා නේ හරි හරි. නගාස් මකුළුවගේ ලොකු බලන්න. ලොකු මකුළුවෙක්. ඒක තියෙන්නේ මොකද පම්ප් හැඩල් එක නේ. ඕකේ. ඔන්න ඩ්‍රොප්. යකෝ කන ගාව වෙටි. නැගිටා. මෙරුණද? පුපුරන්න නෙමෙයි ඇවිල්ලා තින්නේ වැටිලා ඩ්‍රොප් වෙලා. මගේ ඩ්‍රොප් කෙනෙක් බලලා අම්මෝ මං හිත බය වුණා කො. කනගාව මේක වැට්ටම. අන්නේකෝ ආයි කනගාව වැට්ටා. හරි. සකබුම්. මේ මකුළුව බේරුණා නේද? මේ මන් දෙකේ මකුළුව දිව්වාගේ. මකුළුව දිව්වා. රෙඩ්ඩෝ. කමන්නේ. අපිට ඒක තව වාසයකුණා අපිට මේ ඉලෙක්ට්‍රික් රූම් එකට එන්න හම්බුණා. කමන්නේ කකුල කඩාගත්තා. ඌව මොනවද? ඩයිනමයිට් එකක් තින්ද අපි ඔයාලට මේකත් අරන් යන්න. ඉතින් මකුළුව මරලා හිටියේ නැති වුණා. හැදුවා. යමු. අපි දැන් ආයිත් යම් මකුළුවට පාඩමක් උගන්වන්න. අප ඇන්න. හරි. අපි දැන් යමු පල්ලෙහාට. කෝබාරයක් දෙදියා යන්න නැත්තම් වැටුනම මේකේ ලාස්ට් ෂොට් අතේ තියෙන බඩුව වැටෙනවා. මේ මම හිතන්නේ මකුළුව මැරිලා නෑනේ. යයි. ඊළඟ බස් එක. හරි. බස් එකට නැගගත්තා. ඕන්න යනවා ගයිස් පල්ලෙහාට. මකුළුව මැරිලා. ඕක ගයිස් තව විනාඩි 5ක විතර නැගිටිනවා. ඵලයන් මොන බලුවටද උනේ? ඔළුව කැරකිලා ගිහිල්ලා යකෝ. ඔක්කාරේ ඉන්නා වගේ. අර මකුළුවගේ ඇඟ උඩ නැගලපු උඩ පැන්නා. අර බලහන් බස් එකක් ගියා. බඩ සාපයක් මකුළුවෝ. බලහන් ලයිෆ් ලයින් එකේ භාගයක් මිල්ලේ. බලහන් උණ වැඩි බස් එකේ ඉන්න බස් එකේ. හරි බස් එක නැගගනි. බස් එකේ බකුණ. හරිනේ අනේ මුන්ගේ ආච්චිලගේ මෙව්වා. ගේම් එකක් හදනකොට යකෝ පිළිවෙලට හදනම් බලහන්. මෙන්න පොල්ලස්ස ගියා. ඊට හොද යකෝ මාව පොල් නැගලා මොන මකුලක්ද බං ඉන්නේ? පාත්‍රය. කොහොමද පාත්‍රයෙන් මෙම්ම මෙව්ව. කහරු පහත් දැනෙන කක්ක බරේලා වගේ. හරි. හරි පහත් වුණා. ඔන්න මෙතන නැගිට්ටා. ඔළුව දෙන්නේ නයිස්. යමං. හරි. දැන් මෙතනින් ගස් වැටෙන්නේ නැතු. උඩට නැග ගන්න ඕනේ. වැටුනොත් ඉතින් ආයි චප්ප වෙනවා අපිව. චප්ප වෙන්නත් මං ඉතුරු වෙද්ද නැහැ. යන්. දැන් අපි මේක දාන්න ඕනේ. අනිවාර්යෙන් ගස් සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා යන්න. අපි මේක දාන්න ඕනේ මෙන්න මෙතනට. මේක දාලා හොල් ඉල්ලක් තියෙන්නේ. මම පොල්ල හොල්ලමු. පොල්ල. හෙල්ලෙන තාම වැටෙන පෙට්ටි චුට්ට එනවා. මේ පෙට්ටි නේ කෑ ගහනවා වගේ. ඔන්න වැට්ටා මචං පෙට්ටිය. දැන් අපි ගිහලා පෙට්ටි කඩමු. අන්ඩොස් පාරක් දාමු. අපි එන අන්ඩොස් පාරක් දාමු. ටඩා! තිරිසවිත් බෝඩ් කී එක. අපිට මේක ඕනේ වෙනවා ඩයමන්ඩ් එක බා ගන්න. ඕකේ. මේක හම්බුනේ හොඳයි ඒත් අපි වැල්ලක් කරගත්තා. දැන් මැනිකත් ඇවිල්ලා තින්නේ කාසියත් ඇවිල්ලා තින්නේ. හරි. අපිට තව ගන්න තියෙන්නේ මොනාලිසා පින්තූරේ විතරයි. මේක බැලුවා. මේක අරන් කොහොමද මෙහෙ යන්නේ? පිස්සුද බං? මේක අරන් යන්න ඕනේ මෙන්න මේ රූම් එකට. අපි මේ කීක දාගමු මෙතනින්. මෙන්න මෙතනින් දාගමු. අපිට ඒක පස්සේ බාගත හැබැයි අපිට මෙව් එක කිව්වේ
මේනික වාගට මේනික එන්න ගයිස් මෙන්න මෙතන. දැන් අපි මොකද්ද කරන්න ඕනේ? තාවට මොකක්ද තියෙනව හොයාගන්න? මොනාලිසා හොයාගන්න ඕනේ. ඒක අපේ ස්ක්‍රූප්පණියක් ඕනේ. හරි. අපි ඒකට යන්න ඕනේ පල්ලෙහාට. යන්න ඕනේ. පල්ලෙහාම තට්ටුවට ගිහිල්ලා අපි යන්න ඕනේ එළියට. මෙන්න මේ පැත්තට. මෙන්න මේ පැත්තට ගිහිල්ලා අපි මෙන්න මෙතනින් මැරෙන්නේ නැතුව පැන ගන්න ඕනේ. මෙතනින් නේද? මෙතනින් මැරෙන්නේ නැතුව හිමීට අන්න ඔහොම. මෙන්න දිනු guys password එක 43යි 41. දැන් අයන් ඩිස්ක් එකක් ගමු. දැන් guys මෙතනින් මැරෙන්නේ නැතුව පණින්න විදිහක් නැහැ. මට පොඩි බග් එකක් මතක් වුණා මේක පයින්නකොට මේක කරලා පැන්නොත් ඒකට කැන්සල් වෙනවා නේද? පොඩ බලන්න. මෙහෙම අන්න අනිත් පැත්තට ගියා. මට මැරෙන්නේ නැතුව පයින්. හරි දැන් මෙතන නෑ. මෙතන වැඩ නෑ නේද? පෑන ගන්න ඕනේ මෙතනින් ආයි පණින්න විදිහක් නෑ පුතේ ලවෙත්. ඔන්න ඔන්න එහෙනම් මැරෙන්න යන්නේ 3 2 1. ඔන්න ඕක තමයි වෙන්නේ. කමන්නේ. අපිට තව ලයිෆ් ලයින් එක චුට්ටක් තියෙනවා. අපි දැන් ගේම් එක ඉවර කරන් ලඟ වෙලා ඉන්න හොඳටම. තව මැරෙන්න හේතු නෑ අපිට. ඕකේ. මොකද එතනින් පණ ගන්න විදියක් නෑ. මම දන්න විදියට. තීනවත් දන්නේ නෑ ඉතින්. කමන්නේ ඔන්න අපි බේස්මන්ට් එකෙන් ආව එළියට. දැන් නම් ඔය කොර ගහන්න නැති වෙන්න. හරි යන් අපි මැරුණේ කොතනද? මෙන්න මෙතන. නෑ මෙහෙ නෙමෙයි මේ පල්ලෙහා. පල්ලෙහා නෙමෙයි උඩ. උඩ තමයි මැරුණේ. පියන් මෙන්න මෙතන. මේ මතක නෑ නේ බා. පල්ලෙහාද? සිරාමටම මම චුට්ටක් අමතක වෙනවා. යම් මෙතෙන්ට. මෙන්න මෙතනනේ මචං. ඇතුළේ දිවිල තියෙන්නේ. හරි දැන් ලේසර් යන්නේ. පාස්වර්ඩ් බලන්න 43යි 41. 43යි යකෝ මේක මෙහෙට විසලා මට කරන්ට් එකක් ද්වාර. ඉතල සැරට හදිලා තියෙන 43 41. ඉතින් මොකද්ද? අම්මා මෙන්න එන්නම ගලෝක. මේ ඉන්න මුන් දෙන්න හරි දැක්කනේ බෙල්ල ගැලෙව්වා. මට දැන් මීටර උනේ ඉස්සරහට. උඩ මොකක්ද තියෙන්නේ? ඩෝ හැන්ඩල් එක. මේකත් වටිනවා. අපි දැන් මේ අයන් ඩිස්ක් එක ගිහිල්ලා දාගන්න ඕනේ කන ඇතුළට. නෑ කන ඇතුළට නෙමෙයි. අයන් ඩිස්ක් එක හරි. අයන් ඩිස්ක් එක අතේ තියෙන අපි කෝබාර් අතේ තියාගෙන යන්න. අපි දැන් ගිහිල්ලා කරන්ට් කපන්න ඕනේ. කරන්ට් වයර් එක කපන දෙකටම. ඔය දෙකට හරි කපලෙමුකෝ. අපි කරන්ට් කපලා ඇවිල්ලා වැඩක් තියෙන කරගන්න. ඔන්න අපි යන්නේ කරන්ට් කපන්න නෙමෙයි කරන්ට් ඕප් කරන්න. ලැග් වෙයිද දන්නේ නැහැ විතර අම්මට උඩු එහෙම මැසේජ් උත් දෙනවා ඉස්කෝලේ. සිරාවට මෙන්න guys අයන් කෝක් එකක් තියෙන මෙතන. අපිට ඒකත් ඕන වෙනවා. අපි ඩයිනමයිට් එක වීසි කරමු. කබුම් වෙන්න නැත්තම් එච්චරයි. හරි. අයන් කෝක් එක ගත්තා. අයන් ඩිස්ක් එක ගත්තා. කෝබාර් එක තියෙනවා. පතිද්ද දවස් ඉඳන් කෝබාර් එක තියබා. හරි. ඔන්න આવුට්. දැන් ලයිට් නැති හින්දා අපිට ඉලෙක්ට්‍රිකල් රූම් එකට යන්න පුළුවන්. ඔන්න අපි යන්න හදන්නේ මෙහෙ නෙමෙයි උඩ. අපි ආයෙත් යද්දි මුන් දෙන්නගේ ඔලු දෙක පෙරලලා. බොගාලු බොබාගේ බකාගේ. ආයෙ දෙන්නම ඉතින් ආයෙත් අමු ගවය ඈ. ඔන්න මචං අරගත්තා. හරි ඔන්න දැන් මෙහෙම පහත් වෙලා මේක අපි මෙහෙට වට ගන්න ඕනේ. නෑ වට ගන්න ඕනේ නෑ. අපි මේක මෙතන දාන්න ඕනේ. අපි දැන් මේක මෙතන. ඔන්න මචං අරකාව පල්ලෙහාට. අපි මේ ගැම්මෙන්ම තව වැඩක් කරගන්න තිබ්බා. පාස්වර්ඩ් එක ගහගමු. දැන් අපේ වැඩ ඉවරයි. අන්තිම වැඩ දෙක තුන යන්නේ. තව විනාඩි 5ක විතර ලයිට් උත් එයි. ලයිට් ආවම අපි ඉතුරු වැට්ටේ බලන්න නැත්නම් කළු වරයි මේ හරිය 43යි 41. මේක අසිතිනවා බටන් එක. දැන් ඔයාලට පල්ලෙහා දෙන පොඩි ගේම් එකක් ගහගන්න.
දැන් යා පල්ලෙහාට. මේ Deadwings කියන ගේම් එක guys ග්‍රැනීලා හදපු කට්ටිය අපි ග්‍රැනි ප්ලේ කරමු. වීඩියෝ එක. ඕකේ අපි දැන් මෙහෙට. ඩෝර් හැන්ඩල් එකත් වැට්ටත්. අනිත් ඩෝර් හැන්ඩල් දෙකක් ඕනේ. අනිත් එක කොහෙද තියෙන්නේ පුළුවන්ද? මෙන්න මෙතන තමයි. ඊළඟට මේ ස්විච් එක දාන්න. දාලා බටන් එක ඔබවන් පස්සේ මේක එනවා ගැම්මට මෙහෙට. නෑ ඔන්න. අර අයන් මෑන් ෆිල්ම් එක වගේ. ඔන්න පි ඔන්න ආව ලයිට් එක. ලයිට් එක නෙමෙයි ලයිට් ඔක්කොම ආවා. මම ඊතර වෙන්නද වගේම මොනවාක්වත් නෑ. ඔන්න අපි රින්ග ගත්තා. ඕකේ. ඔන්න අපි ආවේ එළියට. දැන් අපිට පොඩි ගේමක් ගහගන්න. ගේමක් ගහගන්න නෑ. ඉතත් ගාස් මෙතන ගේම ලැග් වුණා. අපි guys මේක ගැන කතා නොකරමු. ආයි මම මේ ගේම් එක ගේන්නේ නැහැ. ආයි කවදාවත් මේ channel එකේ මේ ගේම් එක වටින්නේ නැහැ. ගිය පාරම මෙතනදිමයි ලැබුණේ. අයියෝ එහෙම අන්නේ කො බෑන් හින්දාද අර හරියේ. සිරාවට නියමයි. බෑන් හින්දා හරියා. ඔව් guys හැබැයි මේක මං හරි කියන්නේ නැති වුණත් දාන්න ඉදියේ. යකෝ මන් දැන් මේක දවස් 10ක් විතර ප්ලේ කරනවා පැන ගන්න බෑ. කොයි හරි දැන් අර මෙතන ඩෝන්ල පහත් වෙලා ගත්තා. සිතාටම මං හිතන්නේ මම වැඩිම වෙලාවක් ගහපු ගේම් එක මේක. යකෝ වෙන ගේම් මම මෙච්චර ගහන්නෙත් නෑ. මෙච්චර ගහන් තියා මං ගේම් මෙච්චර කල් තියාගන්නෙත් නෑ. සිරාවට අරක බැන්න හින්දා කොහොද වුණා. ඔන්න guys ඔන්න දැන් ඇර දොරෙනවා. ඔන්න ඇරුණා දොරේ. එන්න තියෙන ස්ක්‍රිප්ට් එක nice. මෙතන තියෙනවා guys ප්ලාස්මා ගන්න එක. මොකද්ද? ප්ලාස්මා ගන්න. මේක ඔන්න අපිට බොබ් වයිබක් වෙ ඩවුන් කරන්නත් හොඳ ගන්න. විනාඩි 1මාරකට ඩවුන් කරලා තියාගන්න. අපිට දැන් බොබ්බක් නැති හින්දා දැන් වෙන බොබ්බක් කරගමු. යා. අපිට දැන් ගන්න දු ලෑල්ලක්. ගන්න ඕනේ. අපිට ගේම් එක ඉවර කරගන්න පුළුවන් වෙනවද? මම ෆොටෝ වැටෙනවා. ඉන්න සීන් එක. හරි. නේ ඉස්කුරුප්පණිය ගත්තා. ලෑල්ල ගත්තා. දැන් අයි කරන්ට් ඇවිල්ලා තියෙන්නේ. පැන්න. දැන් තියෙනයි කරන්ට් ඇවිල්ලා. අද පයින්. ඔන්න මචං කරන්ට් ඔෆ් කරා. අපි මේ කරන්ට් ඔෆ් කරන අන්තිමද ඒකට ලැග් එකක් තිබ්බා. ඕකේ. යම්. මට එපාම කරපු ගේම් එකක් තමයි guys මේක. අම්මෝ මතක් වෙද්දි එපා වෙනවා. සුදාට අපි යමු දැන් අපි ඊළඟ වැඩේ කරා. අපි දැන් මොනාලිසා බාන්න යන්නේ. අද මොනාලිසා බානවා. ඔන්න අද අපි යන්නේ මොනාලිසා බා ගන්න. මචං දොර ඇල්ලලා තින්නේ. ඔන්න අපි මොනාලිසා බාන්න යන්නේ. හරි. පැන්න. ඊට පස්සේ නෑ දෙකට නෙවෙන්න ඕනේ කොල්ලෝ. හරි මෙතෙන්ට පැන්න. දෙකට නෑ වුණා. ලෑල්ල ප්ලේස් කරා. මම දෙකට නෙවෙයි යන්නේ නේද? බැට්ටුදි. ඔන්න ඔතනට ආවා. ෂේප් එකෙන් නැගිට්ටා. ඉස්කුරුප්පණිය ගත්තා. ඇන ටික ගැලෙව්වා. පොඩේද පොඩ. තව චුට්ටක් එමකට. ඇන ටික ගැලෙව්වා. පේන්ටින් එක ගත්තා. බීමට දැම්මා. නයිස්. ඉන්න මචං මිෂන් පාස්. නෑ තාම මිෂන් පාස් නෑ. දැන් ආපු දින මෙතනට යන්නත් ඕන නැත්තම් බෙල්ල කඩා ගන්න වෙන්නේ. බෙදා මෙතනට පැනගත්තා. මොකද මෙතනට පැන්නා. අපි ආපු දින මෙයා. මොකද නැත්තම් කේස් එකක් ගියොත් උන්ට වැටලා ඊට වඩා දෙයක් මට වෙන්නේ. මොකද තව එකපාරේ වැටෙන්න ඕන. ආයෙත් මම ඩවුන් ඩෝස් වෙනවා. ලයිට් එන්නේ නැහැ මම මේ විදුලි බල මණ්ඩලයට මොන වෙලාවද මන් දන්නේ නැහැ. ලයිට් ආවා නෑ ලයිට් ගියා ආයෙ ආවේ නෑ.
අන්නාව ලයිට් දැක්කන් කියනකොටම බය වෙලා එනවා ලයිට් දන්නවනේ. හරි. අනිවාර්යෙන් ගා සබ්ස්ක්‍රයිබ් කරලා දාන්න. දැන් ඔන්න ගේම් එක ඉවර වෙන්න. දැන් ලැග් බැංකු පුළුවන් නම් මට ඒක දැන් හොඳටම දැනෙනවා. සිරාවටම. හරි ඔන්න අපි අන්තිම බඩුවට කලින් බඩුව ගත්තා. ඕකේ. පුදුමයි මම මේ ගේම් එක ඉවර කරන්න යනවා. ඩ්‍රොප් කරලා පුළුවන් නම් දැන්ක බග් වෙනවා. එතකොට තමයි ගේම්මක් අල්ලන්නේ. පියන්න ඕනේද පල්ලෙහාට. අපි අන්තිම බඩුවත් ගන්න යන්නේ. එහෙනම් ගේම් එක ඉවර කරන්න යන්නේ. ෆයිනලි පොඩ ඉන්න. ලොක් එක කරලා තියෙන. හරි. අන්තිම බඩුව අරන් යමු. පුදුමයි මම මේ ගේම් ඉවර කරන්න යනවා. නයිස්. අන්න අපි ගත්ත කාසිය. ඔන්න පොතේ කාසියත් ගත්තා. නයිස් බට්ටි ඔක්කොම ගත්තා. නියමයි. moment of the truth. අපි ඔන්න ගේම් එක ඉවර කරන්න යන්නේ. මේක ඕනේ. මේක ඕනේ. ඩයමන්ඩ් එක ගත්තා. මොනාලිසා ගත්තා. ඩොයිස් ලොක්. තව එක වැඩක් තියෙනවානේ. moment of the truth තව චුට්ටකින්. බලහන් බඩු වැඩ වෙන හැටි අන්තිම මොහොතේ. ඔන්න මචං මේක දාගත්තා. මෙතෙන්ට moment of the truth. අපි ෆයිනලි ගොබ්බනි උන්නුන්ගේ පැනලා ගියා. බලන් ඉන්න කවුරුත් නැහැ. අපි මුංග පිටුවහල් කරා. එහෙනම් guys ගේම් එක ඉවරලා. ඕක තමයි ගේම් එක. Congratulations on successful mission. These 3 valuable objects have been returned to museum. You are now free to go. Good luck with free. එහෙනම් guys ඔතනින් ගේම් එක ඉවර කරා. අපි ඊළඟ වීඩියෝෙන් හම්බෙමු. Bye bye.